හරි. ඔන්න දැන් අපි 8 වෙනි පාර්ට් එකට ඇවිල්ලා ඉන්නේ. හරි. දැන් අපි අර 7 වෙනි පාර්ට් එකේ කියවනේ මේ වෘක්ෂලතා සහ වනජීවීන්ගේ කතා ටික. හරි. දැන් මේ පාර්ට් එකේ අපි කතා කරන්න යන්නේ ආසියාවේ මානුෂ භූදර්ශන කියන මාතෘකාව පිළිබඳව. ලියා ගන්න මේ මාතෘකාව ආසියාවේ මානුෂ භූදර්ශන. ආසියාවේ මානුෂ භූදර්ශන. ආසියාවේ මානුෂ භූදර්ශන. ඒකේ අනුමාතෘකාව ලියා ගන්න. පැරණි මානව ශිෂ්ටාචාර. මොකද්ද? පැරණි මානව ශිෂ්ටාචාර. ලියාගත්තද? හරි. ඒ යටතේ ඡේදයක් තියෙනවා අපි ඒක කතා කරමු. මානව ඉතිහාසය පිළිබඳව දැනට සොයාගෙන ඇති තොරතුරු. මොකද්ද? මානව ඉතිහාසය පිළිබඳව දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව ලෝකේ ගංගානින්න ආශ්‍රිතව ඉපැරණි ශිෂ්ටාචාර කිහිපයක් බිහි වෙලා තියෙනවලු. ඔයාලා 6 වසරේදී 7 වසරේදී ඉතිහාස විෂයෙන් ඔයාලා ඉගෙනගෙන තියෙනවා නේද? ඔව්. ගංගානින්න ආශ්‍රිත ඉපැරණි ශිෂ්ටාචාර මොනවද? යුප්‍රටිස් ටයිග්‍රිස් නිම්න නේද? ඉන්දු නිම්නය, හොයන්හෝ නිම්නය සහ නයිල් නිම්නය ඒ වගේ අපිට ගන්න පුළුවන්. ඉන් ප්‍රධාන වෙන්නේ ඒවා. මේ අතරින් නයිල් නිම්නය හැරුණු විට අනෙක් ගංගා නිම්න තුනම ආසියා පිහිටා තිබීම විශේෂත්වයක්. මොකද මේ නයිල් ගඟ පිහිටලා තියෙන අප්‍රිකා මහද්වීපේ නේද? ඒ කියන්නේ ආසියාවයි අප්‍රිකාවයි වෙන් වෙලා තියෙන්නේ. හැබැයි එහි චූටි කොටස ආසියාවේ චූටි කොටසෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා නයිල් ගඟක් එහා සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් තුනම ආසියාවේ මොනවද දන්නවද? හොයන්හෝ නිම්නය, ඉන්දු නිම්නය, යුප්‍රටිස් හා ටයිග්‍රිස් නිම්නය. හරි. ඊළඟ ඡේදය බැලුවම ඉන්දු ගංගාව වර්තමාන පාකිස්තානයට හා ඉන්දියාවට ප්‍රදේශ හලාගාලා පැස යන කරච්චි නගරය සිටින් අරාබි මුහුදට වැටෙනවලු. ඒක කොහෙටද වැටෙන්නේ? ඉන්දු ගංගාව කොහෙටද වැටෙන්නේ? අරාබි මුහුදට වැටෙන්නේ. මෙම ගංගා නිම්නාශ්‍රිතව මොහෙන්ජොදාරෝ සහ හරප්පා යන ඉපැරණි නගර දෙක මුල් කරගත් දියුණු නාගරික ශිෂ්ටාචාරයක් බිහි විය. මොකක්ද මේ නගර දෙක? මොහෙන්ජොදාරෝ සහ හරප්පා. මොහෙන්ජොදාරෝ හරප්පා. ඒ දෙක තමයි මේ ප්‍රධාන නගර දෙක. ඒ කියන්නේ ඉන්දු නිම්න ඉන්දු ගංගාව අසර නාගරික ශිෂ්ටාචාරය බිහි වුණා. චීනය හරහා ගලා බසින කහගග හේවත් හොයන්හෝ ගඟ නිම්නයේ අන්‍යාන් නගරයේ මුල් කොටගත් දියුණු නාගරික ශිෂ්ටාචාරය බිහි වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. අනෙක් ආසියානු ගංගා නිම්න ශිෂ්ටාචාරය වන්නේ මෙසපොතේනියානු ශිෂ්ටාචාරය. ඒක හොඳටම තේරුණාද? අනිත් එක තමයි මෙසපොතේනියානු ශිෂ්ටාචාරය. ඒ තුනටම අදාළක වන්නේ දැන් හොයන්හෝ එකට නම් ගත්තොත් චීන ශිෂ්ටාචාරය ගන්න පුළුවන්. නයිල් ගඟ ගත්තොත් ඊජිප්ත ශිෂ්ටාචාරය ගන්න පුළුවන්. යුප්‍රටිස් හා ටයිග්‍රිස් ගත්තොත් මෙසපොතේනියා ශිෂ්ටාචාරය ගන්න පුළුවන්. ඉන්දු නිම්නය ගත්තොත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගන්න පුළුවන්. හරි. වර්තමානයේ ඉරාකය හරහා ගලා බසින යුප්‍රටිස් හා ටයිග්‍රිස් දෙගම් මැදි ප්‍රදේශයේ මෙම ශිෂ්ටාචාරය වර්ධනය වී තිබූ බව සාක්ෂි වේ. ඒක තේරුණාද?
ක්‍රමවත් නගර නිර්මාණය, ගොඩනැගිලි හා ප්‍රතිමා නිර්මාණය, කෘෂිකර්මය, කලාත්මක භාණ්ඩ නිර්මාණය මෙම ශිෂ්ටාචාරවල දියුණු වී පැවති විශේෂ ලක්ෂණයි. මොනවාද විශේෂ ලක්ෂණ? ඒ ටික අපි මතක් කරගෙන යමු. ක්‍රමවත් නගර නිර්මාණය, ගොඩනැගිලි හා ප්‍රතිමා නිර්මාණය, කෘෂිකර්මාන්තය, කලාත්මක භාණ්ඩ නිෂ්පාදනය, ඒව තමයි අපිට දැක ගන්න පුළුවන් ශිෂ්ටාචාරවල දැක ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ. ආයේ ටික මතක් කරගෙන යම්. ක්‍රමවත් නගර නිර්මාණය, ගොඩනැගිලි හා ප්‍රතිමා නිර්මාණය, කෘෂිකර්මාන්තය, කලාත්මක භාණ්ඩ නිෂ්පාදනය ආදී ඒවා අපිට ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට ගමු. ඊළඟ අනුමාතෘකාව ලියා ගන්න මානව වර්ග. මානව වර්ග. මානව වර්ග. ඔයාලා ආසම කොටස මානව වර්ග. විවිධ දේශගුණික තත්ත්වයන්ට විශේෂ වූ මානව වර්ගද ජන වර්ග රැසක්ද ආසියානු ප්‍රදේශයේ වාසය කරනු දක්නට ලැබෙනවා. ඒ කියන්නේ දේශගුණ තත්ත්වයන්ට විශේෂ වූ මානව වර්ග ජන වර්ග රැසක්ද ආසියානු ප්‍රදේශයේ වාසය කරනු ලැබීම දක්නට ලැබෙනවා. තේරුණාද? ප්‍රධාන වශයෙන් ආසියානු කලාපයේ ජීවත් වන මානව වර්ග දෙකෙන් දක්නට ලැබෙන අතර ඔවුන් ජීවත් වන රටවල් පහත දැක්වෙනවා. මම ඒක කියන්නම්. හරි? එයාලගේ දේශගුණික විපර්යාසයන් අනුව තමයි මානව වර්ග දෙකක් හැදිලා තියෙන්නේ. හරි. අපි බලමු මොකක්ද මානව වර්ග කියලා. එකක් තමයි මොන්ගොලොයිඩ්. මොන්ගොලොයිඩ්. අනිත් එක තමයි කොකසොයිඩ්. කොකසොයිඩ්. හරි. අපි බලමු මොන්ගොලොයිඩ් රටවල් මොනවද කියලා. චීනය, ජපානය, සිංගප්පූරුව, කොරියාව, ඒ වගේ රටවල් අපිට ගන්න පුළුවන්. අපි බලමු කොකසොයිඩ් මොනවද කියලා. කොකසොයිඩ් මානව වර්ග. කොකසොයිඩ් මානව වර්ග. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, තව මොනවද? අරාබි රටවල් ඒ වගේව ගන්න පුළුවන්. ඔන්න ඒ වගේ තමයි අපිට මානව වර්ග ලෙස අපිට ගන්න පුළුවන් දේවල්. හරි. එයාලගේ මානව වර්ග දෙකක් හැදිලා තියෙන දේශගුණික විපර්යාසය අනුව ඒවට බලපෑමක් නිසා තමයි මානව වර්ග දෙකක් හැදිලා තියෙන්නේ. අපි බලමු ඒව මතක් කරලා මොන්ගොලොයිඩ්, කොකසොයිඩ්. ඒ මානව වර්ග දෙක තමයි ආසියාවේ තිබිය යුත්තේ. හරි. මොන්ගොලොයිඩ් එකට එන්නේ චීනය, ජපානය, සිංගප්පූරුව, කොරියාව. කොකසොයිඩ් එකේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, අරාබි රටවල්. ඒ ටික තේරුණාද? හරි. අපි මම 9 වෙනි පාර්ට් එකේදී කියන්න ජන ව්‍යාප්තිය කියන අනුමාතෘකාවෙන් ජන ව්‍යාප්තිය කියන අනුමාතෘකාව පිළිබඳව මම ඔයාලට ගෙන එනවා 9 වෙනි පාර්ට් එකේ. එහෙනම් ඒ පාර්ට් එකෙන් හම්බෙමු.